නේ හැමතිස්සෙම අපිට ලොකු පිංකම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ලොකු දාන දෙන්න හම්බ වෙන්නේ නැහැ. හැමතිස්සෙම බණ අහන්න භාවනා කරන්න වෙලාව හම්බ වෙන්නේ නැහැ ගිහි ගෙදර. ඒ නැති අවස්ථාවල අපි හිතන්නට ඕනේ මේ දේ මම කරනවා කියන හිත තියාගන්න. මොකද හේතුව බුද්ධ වචනේ තමයි චිත්තුප්පාද මත්තම්පි භික්ඛවේ බහුකාරන්ති වදාමි කුසලේසු ධම්මේසු. මහණෙනි පින් කිරීම ගැන කවර කතාවද? පින් කරන්නට සිතක් පහළ වීම පවා මේ සසර සත්‍යයට බොහෝ උපකාරකයි කියලා දක්වලා තියෙනවා. බොහෝ උපකාරකයි. කොටින්ම කියනවා නම් පින්වතුනි, ඒකේ උපකාරක භාවය මෙහෙම තේරුම් ගන්න. අපේ බණ පොතේ ඉන්නවා ගෝසක කියලා චරිතයක්. අහලා තියෙනවද? ගෝසක කියලා. එයා සිටුවරයෙක්. ඇත්තට බුද්ධ කාලේ හිටපු සිටුවරයෙක්. ඒ ගෝසක සිටුවරයා දිව්‍ය ලෝකෙන් චුත වෙලා තමයි මනුස්ස ලෝකෙ උපදින්නේ. ඒ දිව්‍ය ලෝකෙට යන්න කලින් ඊළඟ කලින් ආත්ම භාවයේදී එතුමා සුනකෙක්. සුනකෙක් කියන්නේ ඉතින් ලොකු දැනුමක් නුවණක් තියෙන කෙනෙක් නෙමෙයි, බල්ලෙක්. එතුමා ඒ ගෙදරක ඉන්නකොට ඒ ගෙදරට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා. පසේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරපු ඒ චතුරාර්ය සත්‍ය දේශනා කිරීමට සමර්ථ නැති උත්තමයෙක්. බුදුවරිට විතරයි දෙවෙනි. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ නිවසට වඩිනකොට ඒ මනුස්සයාගේ නිවසට හැමදාම එනවා. එනකොට මේ මනුස්සයා මොකද කරන්නේ? ඒ ගෙදර බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලව යවනවා පසේ බුදුරජාණන් වහන්සේට දානෙට වෙලාව කියන්නේ. ඉතින් බල්ලා තුරු වෙලා හිටියා. අර පිටරට බල්ලෙක් වගේ. එයා ගිහිල්ලා වෙලාවට ගිහිල්ලා පසේ බුදුහාමුදුරනකන් ඉන්නවා. බුදුහාමුදුර එනකොට පස් ඉස්සරහින් එනවා උන්වහන්සේ. හරිනේ. ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ගෙදරට අරලනවා. බොහොම ආදරේ. ඉතින් මෙහෙම එනකොට සමහර වෙලාවට පසේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ බල්ලගේ පින වැඩි කරන්න හිතලම පාර මාරු කරනවා. එතකොට මොකද කරන්නේ? මෙයා බුරලා ඒ ආදරෙන් බුරලා පාර පෙන්නනවා. සමහරලාට ඒ බුරනකොට ගන්න. එතකොට සිවුරෙන් අදිනවා උන්වහන්සේගේ. ඇදලා ආපහු මේ පැත්තට ගන්නවා. ඒ නිසා ඒ කුසලය පසේ බුදුරජාණන් වහන්සේට ආදරෙන් ඒ ක්‍රියා කරපු කුසලය එතුමාට හේතු වෙනවා මේ දුර්ගති භවයෙන් මිදෙන්න. ඒ නිසා මතක තියාගන්න, සුනකෙක් වෙලා තමන්ගේ ස්වාමියා නැත්තම් තමන් ගරු කරන මිනිස්සයාට ඒ දක්වන සෙනෙහස කියලා කියන්නේ ඒ බැගෑප් ඒ කුසල හිතෙන් කරන්නා වූ සේවය පවා සමහරුන්ට සුගති පරායන උප්පත්ති ලබන්න හේතුලා තියෙනවා. ඔය අතීත භව බලන සමහර ස්වාමීන් වහන්සේලාගේ මම අහලා තියෙනවා. ඒ සමහර භවවල ඒ සුනකාත්ම භාවයෙන් මිදිලා තියෙනවා එහෙම උන්වහන්සේලා. ඒ පූර්ව භව බලන අය බව. ඒකට මේ පොතේ තියෙන තොරතුරු දැනගෙන නෙවෙයි. අපේ පොතේ තියෙන තොරතුරු. ඒ නිසා පින්වතුනි, මේ ඒ ස්වාමියාට ආදරේ කරමින් ස්වාමියාව රැක බලා ගැනීම කුසලයක් නිසා. ඒක තියෙනවා මේ ඔය බත්තු අත්තේ පරක්කන්තෝ යන්ඨානමදි ගච්ඡති සූරෝ අහං පරිච්ඡාගෝ. ඔබ දේශනාවක් තියෙනවා තිකනිපාත පාළි. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ඒ සත්වයෝ වැඩ කරන අය ඒ කැප වෙලා ඔහුගේ දියුණුව වෙනුවෙන් මහන්සි වෙනවා, ආරක්ෂා කරනවා නම් ඒක කුසලයක් ලෙස දක්වලා තියෙනවා. මොකද එතන තියෙනවා අර ග්‍රැටිටියුඩ් කියන එක. ඒ නිසා මතක තියාගන්න, මේ පොඩි දේ මේක සාමාන්‍ය සිද්ධියක්. මේක පවා ධර්මයේහි කුසලයක් ලෙස අර්ථකථනය කරලා දෙනවා. එහෙමනම් අපි කරන දාන සීල භාවනාදී කුසල කර්ම ගැන කවර කතාවද පින්වතුනි? අතනයි තියෙන පොයින්ට් එක. මේක සුළු කුසල්. මේ සාමාන්‍ය එදිනෙදා එන කුසල් පවා සමහර අයට දුර්ගතියෙන් මිදෙන්නට සුගතියට යන්න උපකාරලා තියෙනවා. දැන් සුනකෙක් සුගතියට යනවා කියලා කියන්නේ ඒක විශේෂ පිම්මක්. දුර්ගති ආත්ම භාවයකින් සුගතියකට පැමිණීම. ඒ වගේ මේ සුළු කුසලය හේතු වෙලා තියෙනවා නම් සුගතියකට යන්න පින්වතුනි, මතක තියාගන්න. මහා සංඝරත්නයට දානයක් දෙනවා කියනකොට, බුද්ධ පූජාවක් තියනවා කියනකොට, සීලයක් රකින්නවා කියනකොට, බණක් කියනවා කියනකොට, සතෙක්ගේ ජීවිතය බේර මේවා පින්වතුනි හිතා ගන්න බැරි කුසල්, බලවත් කුසල් පින්වතුනි. ඒ නිසා ඒ කුසල් නැවත අපි සිද්ධ කරන්නට ඕනේ කිසිදු පැකිලීමකින් තොරව. ඒ ගැන කවදාවත් හිතන්නට හොඳ නැහැ. මේ කුසල් කරා ඇති, මේ කුසල් එන්න එහෙම හිතන්නට එපා. කොටින්ම කියනවා නම් පින්වතුනි, අපි නිවසේ ඉන්නකොට සමහරලාට වාජනයක කූඹියෙක් දඟලනවා වෙන්නට පුළුවන්. ඒ અભේධානයම උපකාර වෙනවා ඔබට. ඒ અભේධානය උපකාර වෙනවා. මේ සසර මහා පිහිටක් වෙනවා. උදාහරණයකට මේ සතර ඕගයෙන් ගැලවෙන්නට මට ලැබේවා. මේ වතුර වැටලා ඉන්න කූඹියා ඒ ඕගයක් නේ, යාට ගම් වතුරක් නේ. මාව සතර ඕගයෙන් ගලවත්වා. බුදුවරු ඇවිල්ලා ධර්මයේ දේශනා කළා ගලවත්වා. මට සතර ඕගයෙන් ගැලවෙන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මේක කරනවා නම් පින්වතුනි, ඒ සියල්ලක්ම මහා බලවත් කුසල. මොකද දේශනාව තියෙන අංගුත්තර නිකායේ
සුළු නමුත් උලුංකමත්ත දානයක්. ඒ කියන්නේ බත් පිඩක් පූජා කරන එක පවා නිවන පතාගෙන සිද්ධ කරොත් ඒක නිවනට උපනිශ්‍රේ වෙනවා. ඒක නිවනට උපනිශ්‍රේ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ Taman ගෘහ ජීවිතයක් ගත කරන අය වශයෙන් ගෘහ ජීවිතයේ තියෙන යුතුයකම් ආදී ඉෂ්ට කරමින් සතුටින් ඉන්න අතරතුරේදී පුළුවන් හැම වෙලාවෙම පිනක් කරන්න.